අපගේ පරම පූජනීය ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂම ලැබේවා සාදු සාදු කුරුණෑගල උයන්දන මහමෙවුනා භාවනා සපුවේ ගරු අනුශාසක ස්වාමීන් වහන්සේ වන කුරුණෑගල ආනන්ද විජේ ස්වාමීන් වහන්සේ ප්‍රධාන ගරුතර මහා සංඝරත්නයන් අවසරයි ශ්‍රද්ධාවන්ත පින්වතුනි 2025 කටින මාසය ආරම්භ වුණා මේ පොයෙන් පස්සේ. එතකොට උයන්දන අසුපේ කටිනේ දැන් දහවල සාංගික දානියත් එක්ක කටිනය සංඝසතු කරලා පූජා කරනවා. මම හිතනවා බහුතරයක් කටිනේ ආනිසංස පිළිබඳව අහලා තියෙනවා. මිනිස්සෙක් විදිහට ඉපදුනාට පස්සේ මිනිසයා ගොඩාක් පින් දහම් කුසල් දහම් රැස් කරගන්නට ඕන. ඒ රැස් කරගන්න පින් කුසල් බලවත් කුසල් පින් වෙන තරමට එයාගේ ඊළඟ උප්පත්තිය මේ කරන කුසලයෙන්ම තීරණය වෙනවා. ඒවට කියනවා ගරුක කර්ම කියලා. යම් කර්ම විපාක තියෙනවා අපි අතින් සිද්ධ වෙන ඒ කර්මයේ ගොඩක් ප්‍රබලයි. ඒ කර්මයේ ගොඩක් ප්‍රබල වුණාට පස්සේ ඒකෙන්ම තීරණය වෙනවා ඊළඟට මෙරිලා ඉපදෙන තැන. එතනින් පස්සේ යාගේ අතින් කෙරෙන පින් හෝ පව් හෝ දෙවෙනි තැනට තමයි වැටෙන්නේ. අන්න එවැනි විපාකවලට ඒ කර්මවලට කියනවා ගරුක කර්ම. දැන් පාප කර්ම පැත්තෙන් ගත්තොත් බලමුකෝ මව මැරීම, පියා මැරීම, රහතුන් ඝාතනය, බුදුරජාණන් වහන්සේගේ ලේ සෙලවීම, සංඝ ભેදය. ඔය වගේ කර්මයක් අපි කියමු අවුරුදු 10න් වෙන්නේ කියලා. එයා අවුරුදු 80ක් ජීවත් වුණොත් අර අවුරුදු 70ෙම කොච්චර පින්කම් කළත් අවුරුදු 70 වෙන කර්ම යාගේ අතින් වුණත් ඊළඟ උප්පත්තිය කියන එක අර අවුරුදු 10න් මව ඝාතනයෙන් පියා ඝාතනයෙන්ම ඊළඟට මැරිලා ඉපදෙන තැන තීරණය කළ ඉවරයි. ඒවට කියනවා ගරුක කර්ම. ආන්නේ වගේ පුණ්‍ය විපාක පැත්තෙන් තුන් සිත පහදවාගෙන පින්කම කරන්න කලිනොත් පින්කම කළාට පස්සේ කරනකොටත් කළාට පස්සේ තුන් සිත පිරිසිදුව කරන බලවත් පුණ්‍ය විපාක තියෙනවා. ඒවා ගරුක පුණ්‍ය විපාක. ඒකෙන්ම මැරිලා උපදින තැන යහපත් කියන එක තීරණය වෙනවා. හැබැයි එවැනි පුණ්‍ය විපාක මේකයි කියලා ස්ථිර වශයෙන්ම කියන්න බෑ. ඒ ගරුක පුණ්‍ය විපාක සකස් වෙන්නේ චේතනාවේ ප්‍රබල තරමට. චේතනාව ප්‍රබල තරමට පිනක් කරද්දී ඒකෙන් තමයි තමන් කරන පින ඊළඟ ජීවිතේට ප්‍රබල වෙනවද නැද්ද කියන එක තීරණය වෙන්නේ. නැත්තම් අතීතයේ හිටපු ආචාර්යවරු ධර්මයේ උගන්වන ගුරුවරු ප්‍රබල පින්කම් කියලා 8ක් මිනිස්සු අතර කතා කළා. ඒව තමයි ඔයාලා අහලා තියෙන අටමහ කුසල් කියලා. නමුත් මේ පින්කම ප්‍රබල වෙන්නේ චේතනාව ප්‍රබල තරමට. චේතනාව ප්‍රබලයි නම් මේ කටිනේ තරම් ප්‍රබල පිනක්. කටිනේ කියන එකේ අර්ථයම ස්ථිරසාරයි කියන එක. දැඩි කියන එක. සාමාන්‍යයෙන් හොඳට කටින පින්කමක් කරන්න ගියාට පස්සේ එන්න බාධක ගොඩ බලන්න ඕන. එන්න කරදර ගොඩ බලන්න ඕන.
හැම වෙලාවෙම හිතේ සතුට නැති වෙන විදිහට බොහෝ විට පරිසරය හැදෙනවා. හැබැයි ඒක ආශිර්වාදයක් කරගත්තොත් යම්කිසි කෙනෙක් එන බාධක වලින්ම හිත හයිය කරගෙන ශක්තිමත් හිතකින් කටින පින්කම කළාට පස්සේ ඒ කටිනේ පින මහත්ඵල වෙනවා, මහා නිසංස වෙනවා. පින්වතුනි, කටින පින්කම කියන එක හැම කාලෙම කරන්න පුළුවන් එකක් නෙවෙයි. වප්පෝයේ ඉඳලා ඉල් පෝය දක්වා විතරයි එක ආරාමයක, එක අසපුවක, එක පන්සලක එක පාරයි. දායකයෝ 1000ක් හිටියත් එක කටින පින්කමයි. සංඝයා 109ක් වස් වැසුවත් එක කටින චීවරයයි. ඉතින් මේක බුදුරජාණන් වහන්සේ අනුදැන වදාළේ සංඝයාගේ පහසුව පිණිසමයි. දැන් අද ගොඩාක් මේක උත්කර්ෂවත් විදිහට ගිහියට දැනෙන එකක් කටින පින්කම කියන එක අද කාලේ. ඒ කාලේ කටිනේ කියන එක වැඩිපුරම දැනුනේ ස්වාමීන් වහන්සේලාට. හේතුව ගිහියාට පරලෝ වශයෙන් කටිනානිසංස ලැබෙනකොට භික්ෂූන් වහන්සේලාට මෙලොව කටිනානිසංස ලැබුණා. වස් 3 මාසේ වස් ගත කරලා ඒ අදාළ පිළිවෙත් පුරලා වප්පෝයෙන් වස් පවාරණය කරන භික්ෂුන් වහන්සේලා බුදුරජාණන් වහන්සේ බැහැ දකින්න වඩිනවා. ගොඩාක් මාර්ගඵලලාභින් ඒ කාලේ බිහි වෙන්නේ වස් කාලේ. වස් කාලේ තමයි එක තැනක ඉඳලා ගොඩාක් පිළිවෙත් පුරන්නේ. එතකොට ඒ ස්වාමීන් වහන්සේලා බුදුරජාණන් වහන්සේ බැහැ දකින්න පැමිණිලා කතා බහ කරනවා. ගොඩාක් පිළිවෙත් ගරුක භික්ෂුන් වහන්සේලා 39ක් බුදුරජාණන් වහන්සේ සමීපේ වස්වසන්ඩ පැමිණිලා. නමුත් ඇසළ පොයට කලින් ඒ ගන්න බැරි වුණ නිසා මඟ වස් වැසුවා. වස් පවාරණයට දවස් 6කට විතර කලින් ඒ ස්වාමීන් වහන්සේලා බුදුරජාණන් වහන්සේ බැහැ දකින්න එන්න වස් වසපු තැනින් පිටත් වුණා. එහෙම නැත්නම් වස් පවාරණය කළා පිටත් වුණා. හෝගාල වැස්ස මොරසූරන වැස්සේ උන්වහන්සේලා එද්දීන් සිවුරු තෙමුණා. ලිස්සල වැටෙන තැන්වල ලිස්සල වැටුණා. සිවුරු ඉරුණා. ගොඩාක් කරදර බාධා මැද්දේ බුදුරජාණන් වහන්සේ බැහැ දකින්න වැඩම කළා. වැඩම කළා බුදුරජාණන් වහන්සේගෙන් ධර්මයේ ශ්‍රවණය කළා. ඒ ධර්මයේ අහලා මේ ස්වාමීන් වහන්සේලා 39ම අරහත්ත්වයට පත් වුණා. ඉතින් ඒ එවැනි වූ මෝරාගේ ඉන්ද්‍රියන් සහිත පිළිවෙත් ගරුක මේ ස්වාමීන් වහන්සේලා ඒ බණ ඇහුවේ තෙත් සිවුරු පිටින්, ඉරිච්ච සිවුරු පිටින්, මණ්ඩ සිවුරු පිටින්. හේතුව මේ ස්වාමීන් වහන්සේලා 3 සිවුරෙන් තමයි වාසය කරන්නේ. අමතර සිවුරු පාවිච්චි කරන්නේ නැහැ. අත්‍යවශ්‍ය හේතුවක් ඇතුව මිසක්කා වෙන හේතුවකට ගමට යන්නේ නැහැ. අමතර සිවුරු ළඟ තියාගෙන ඉන්නේ නැහැ. අන්න ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ කල්පනා කළා මේ භික්ෂූන් වහන්සේලා ප්‍රතිපත්ති ගරුකයි. මේ ප්‍රතිපත්තියට හානියක් වෙන්නේ නැති විදිහට කලින් තථාගතයන් වහන්සේලා පැනවපු ආකාරයෙන්ොත් මම මේ ස්වාමීන් වහන්සේලාට අමතර සිවුරක් පාවිච්චි කරන්න ක්‍රමයක් දේශනා කරනවා නම් හොඳයි කියලා තමයි කටින චීවරේ අනුදැන වදාලේ අනුජානං වික්කවේ කටිනං අත්ථරිතුම් කියලා. එකට වත්පිළිවෙත් චාරිත්‍ර වාරිත්‍ර තියෙනවා. ඒ සහිතව භික්ෂුන්ගේ කටිනේ ඇතිරුවාට පස්සේ කටිනේ විනය කර්මය කළාට පස්සේ ස්වාමීන් වහන්සේලාට සිල්පද 5ක් ලිහිල් වෙනවා.
ස්වාමීන් වහන්සේලාට ඒ කඨිනීය විනය කර්මය කරපු භික්ෂුන් වහන්සේලාට අනාමන්තචාරය කියලා තවත් කෙනෙකුගෙන් අහන්න නැතුව වෙහෙරේ වැඩ ඉන්න භික්ෂුන් වහන්සේ නමකගෙන් අහන්න නැතුව ගමට වඩින්න පුළුවන්. අසමාදානචාරය කියලා තුන් සිවුරෙන් වෙන්ව වාසය කරන්න පුළුවන්. ඝන භෝජනේ වළඳන්න පුළුවන්. යම් තාක් චීවර ලැබෙනවද ඒ තාක් චීවර පිළිගන්න පුළුවන්. ඒ ආරාමයට ලැබෙන යම් තාක් චීවර වේද ඒ චීවරවල සියලු අයිතිය කඨිනේ හිමි භික්ෂුවට ලැබෙනවා. හරි. ඒව පිළිබඳව අපි ස්වාමීන් වහන්සේලා විස්තර වශයෙන් දැනගත යුතු කාරණා. ගිහි කෙනෙක් විදියට දැනගත යුතු කාරණාව තමයි ඒ කාලේ ස්වාමීන් වහන්සේලා තමන්ගේ විනය කාරණාවක් විදිහට සකසාගත් කඨින චීවරය පස්සේ කාලේ අවුරුද්දකට එක වතාවක් උපසම්පදා භික්ෂුන්ගේ පහසුව පිණිස ලැබෙන වස්වැසු භික්ෂුන්ට පමණක් ලැබෙන චීවරය පූජා කරගන්න ගිහි අය අතිශයින් මනාප වුණා. එතකොට ගිහි මිනිස්සු කඨින චීවරය පූජා කළා. එවැනි කඨිනයක් පූජා කරපු වස්වැසු සංඝයාට උතුම් චීවරයක් පූජා කරපු පින වුන්ට සංසාරේ ප්‍රබල පුණ්‍ය විපාකයක් වුණා. ඒ තමයි කඨින පුණ්‍ය විපාකය. කඨින පුණ්‍ය විපාකය කියන්නේ සිඳින්න බැරි පුණ්‍ය විපාකය. සිඳින්න බැරි පුණ්‍ය විපාකය කියන්නේ යම් කිසි කෙනෙකුට නිවන් දකින්න පිනක් හැදෙනවා. ඔන්න නිවන් දකින්න පුණ්‍ය බීජයක් තියෙනවා. හැබැයි මේ පුණ්‍ය බීජය නැසෙන්න පුළුවන්. එයාට රහත් වෙන්න පින තිබිලත් බුදු කෙනෙක් ළඟ පහළ වෙන කාලේ ඉපදිලත් රහත් වෙන්න තියෙන පින එයාට නැති වෙන්න පුළුවන්. ඒ කියන්නේ ඒකට බාධා වෙන්න පුළුවන්. අන්න ඒක වළක්වනවා කඨින පුණ්‍ය විපාකයෙන්. ඒක වළක්වනවා. ඒ කියන්නේ නිවන් දකින්න තියෙන පින සුරක්ෂිත කිරීමේ වගකීම බාර ගන්නවා කඨින පිනෙන්. දැන් උදාහරණයක් ගත්තොත් අජාසත් සෝවාන් වෙන්න පින තිබ්බ කෙනෙක්. එයාගේ අතින් සිද්ධ වුණ පීතෘ ඝාතක කර්මයෙන් අර පින සිඳිලා ගියා. ඔහු කඨින චීවර පූජාවේ පිනකට සම්බන්ධ කෙනෙක් නම් එයාට මාර්ගඵල ලැබෙන තුරු එයාගේ අතින් අර වාගේ ධර්ම අවබෝධයට බාධා කරන කර්මයක් සිද්ධ වෙන්නේ මග හැරෙනවා ඒක. මහා ධන සිටුවරයා හිටියා. රහත් වෙන්න පින තිබ්බ කෙනෙක් හිඟන්නෙක් විදිහට ඉඳලා මැරිලා ගියා. බුදුරජාන් වහන්සේ වදාලා මෙයා තරුණ කාලේ මහණ වුණා නම් රහත් වෙනවා කියලා. ඒත් ඒ පින එයාගෙන් සිඳුණා. ඒත් ඒ පින එයාගෙන් සිඳුණා. මෙන් කඨින පින්කම කියන එක කරගත යුතුම පිනක්. මම ඒකට උදාහරණයක් කියන්නම්. දැන් ඔන්න කුයන්දනාසපී සිරි සම්බුදු මහා සෑය හදනවා. සංසාරේ අපි අතින් චෛත්‍ය හැදිලා තිබ්බනම් මේ වාගේ උතුම් පින්කම් අපි අතින් කෙරිලා තිබ්බනම් අපි මේ තරම් සංසාරේ දීර්ඝ සංසාරයකට වැටෙන්නේ නැහැ. මේ ස්තූප කරනවා කියන එක සංසාරේ අපි අතින් කෙරිච්ච නැති පින්කම්. සංසාරේ අඩුවෙන්ම කෙරුණ සමහර වෙලාවට නොකෙරුණම පින්කම් තමයි ස්තූප බඳිනවා කියන්නේ. එතකොට ලෞතර සම්මා සම්බුදුරජාන් වහන්සේට කුටියක් විදිහට රහතන් වහන්සේලාට කුටියක් විදිහට මෙවැනි මනරං ස්තූප පහන් සිතින් කරනකොට නිවන් දකින්න පින සකස් වෙනවාමයි. වැලි වලින් සෑයක් හදලත් නිවන් දැකලා තියෙනවා.
ඊළඟට ගරා වැටිච්ච සෑයවල් වලට වැඳලත් නිවන් දැකලා තියෙනවා. එතකොට මේ පින්කම් නිර්වාණ බීජ උපදවන පින්කම්. අන්න එහෙම පිනක් දින කෙනෙක් ගියතින් මාතෘඝාතක කර්මයක්, පීතෘඝාතක කර්මයක්, ආනන්තරීය කර්මයක්, මිත්‍යා දෘෂ්ටික බවක්. ඒව ඒමින් අර පින විපාක දෙන්න බාධා වෙනවා. හැබැයි කටින මහ පින්කමක් කරලොත් කටින චීවර පූජාව අර නිවන් දකින්න තියෙන අවස්ථාව සුරක්ෂිත වෙනවා. ඕක තමයි කටින චීවර පූජාවක පිනක තියෙන ප්‍රබලම ආනිසංසය. එතකොට මහමෙවුනාවෙන් උනත් කටින පින්කම් මෙච්චර හරසරව කරන්නේ ධර්මාවබෝධයට මේ රැස් කරන පින් සුරක්ෂිත කරවීම පිණිස. ඒක තමයි අරමුණ. ඒක තමයි අරමුණ ධර්මාවබෝධයට තියෙන පින සුරක්ෂිත කරවීම. එතකොට මහමෙවුනාවෙන් ලොකු ස්වාමීන් වහන්සේ හැම මොහොතකම කරන හැම පිනකම ඒ දායකයාට ධර්මාවබෝධයට අවස්ථාව සැකසීම කියන කරුණාව මෛත්‍රිය දක්වනවා. ඉතින් කටින චීවර පින්කමක් සංසාරේ කරලා තිබ්බට පස්සේ එයා බුද්ධ ශාසනයක එහෙම නැත්නම් රහතන් වහන්සේලාගේ යුගයක කොයි වගේ මට්ටමක හිටියත් හුදෙක් ගත්තොත් එම ගිහි ඇඳුමින් හිටියත් අරහත්ත්වයටපත් වෙන්න තරම් පින ප්‍රබල වෙනවා. බද්දජී කියන කුමාරයා බලවත් කාම සම්පත්තිය එක නිවසේ හිටපු කෙනෙක්. ඔහු සරුවාභරණයෙන් ගිහි ඇඳුමින් සැරසිලා ඉඳිද්දී අහපු පළවෙනි ධර්ම දේශනාවෙන්ම රහත් වුණා. සංසාරේ තමන්ගේ පියත් එක්ක එකතු වෙලා පසේ බුදුරජාණන් වහන්සේලා 7 නමකට උපස්ථාන කළා කටන සිවුරු පූජා කරපු පින්බලයට. ඒ ලෝකෝත්තර ලාභයක් කියලා යමක් ඇද්ද? ඒක කටන චීවර පූජා කරපු කෙනෙකුට අනිවාර්යෙන් ලැබෙන දෙයක්. මේ බුද්ධ ශාසනය ඉස්සෙල්ලාම පැවිදි වුණ කාන්තාවන් 500, ප්‍රජාපති ඇතුළු භික්ෂුණීන් 500, සංසාරේ 500ක් පසේ බුදුවරුන්ට වස්වසන්ට උපස්ථාන කරලා උතුම් සිවුරු පූජා කරපු උදවිය. බුදුරජාණන් වහන්සේ කාන්තා පැවිද්ද අවස්ථා කිහිපයකම ප්‍රතික්ෂේප කළත් ඔවුන්ට කෙසේ හෝ කසාවත ලැබුණා. ඒකට උරුමයක් තිබුණේ සංසාරේ චීවර අතර උතුම්ම චීවරේ පූජා කරපු පින්බලයි. උතුම්ම චීවරය. දැන් අපිට අනිත් සිවුරු ඕනම කාලයක පූජා කරන්න පුළුවන්. ඕනම ස්වාමීන් වහන්සේ නමකට පූජා කරන්න පුළුවන්. කටින චීවරේ ඕනම කාලයක ඕනම ස්වාමීන් වහන්සේ නමකට පූජා කරන්න බෑ. කටින චීවරේ පූජා කරන්න පුළුවන් වෙන්නේ වස්වැසූ උපසම්පදා වස් ආරක්ෂා කරපු සංඝයාට විතරයි පවාරණය කරන ලද පෙර වස්වැසූ සංඝයාට. ඒකට 3 මාසයක් අදාළ පිළිවෙත පුරලා පැවිදි උපසම්පදාව රැකගෙන ඉන්න සංඝයාටම වෙන්න ඕන. දායකයෝ 500ක් හිටියත් එක කටින චීවරයයි. මේ කටින චීවරයේ තියෙන වෙනස මේ කියන්නේ. දැන් සාංගික දානයක් පූජා කරනවා කියනකොට ඕනම කාලයකක පූජා කරන්න පුළුවන්. මේ බුද්ධ ශාසනයේ නැති වෙලා ගිහිල්ලා අනාගතේනවා කාසාව කණ්ඩක සිවුර මේ කරේ ඔතාගෙන ඉන්නවා කිසිම ප්‍රතිපත්තියක් නැති කාලයක් එනවා. ඒ වගේ කාලයක දායකයෙකුට හිතුණොත් සාංගික දානයක් දෙන්න කියලා සංඝයා සීකරගෙන පූජා කළොත් ඒ දානේ සාංගිකයි.
ඒ වුණාට කටිනි කරන්න බෑ. දානයක් දෙනකොට සංඝයා සිහි කරගෙන දෙන්න පුළුවන්. කිසිම ප්‍රතිපත්තියක් නැති හාමුදුරු නමකට වුණත්. කටින චීවර එහෙම කරන්න බෑ. කටින චීවර පිළිගන්න මේ භික්ෂූන් වහන්සේ වස්තුන් වහන්සේ වස් රකින්නම ඕන. උපසම්පදා පැවිද්ද තියෙන්නම ඕන. ඒ නිසා කටින පින්කම කියන එක ওই කාසාව කණ්ඩක කියන යුගයේ දක්වාම යන්නේ නැහැ. ටික කාලෙකින් ඒක අවසන් වෙනවා. ඉතින් ඔයාලගේ අතින් බලවත් කුසලයක් බලවත් පුණ්‍ය විපාකයක් තමයි මේ රැස් වෙන්නේ. කටින චීවරයේ කොච්චර ප්‍රබලයිද කියනවනම් අද මේ දානශාලාවේ තියෙන මේ සියලු දාන වස්තු අතර ප්‍රබලම දාන වස්තුව වෙන්නේ කටිනේ. එතකොට අද අපි සාංගික කරනකොට ඉමම් බික්කම් බික්කු සංගස්ස දේම කියලා දානේ සාංගික කරන්නේ කටින චීවරේ විතරයි සාංගික කරන්නේ. එතනින් පහළ තියෙන සියලුම දාන වස්තු සාංගික වෙනවා. හරියට රජ කෙනෙකුට ඇරයුම් කළා වගේ. රජ කෙනෙකුට ඇරයුම් කරනකොට පිරිවර සියලුම දෙනා ඒ සමග පැමිණෙනවා. ආන්න ඒ වගේ. ඉතින් ඒ නිසා පින්වතුනි මම ওই ටිකක් මතක් කළේ මම හිතනවා බොහෝ ධර්ම දේශනා ශ්‍රවණය කරන්න ඇති කියලා කටින චීවරි සම්බන්ධව මහා කස්සප මහරහතන් වහන්සේ අපේ බුදුරජාණන් වහන්සේගේ සිවුර පොරවපු මහා මුනිවරයා උන්වහන්සේ සංසාරේ 500ක් පසේ බුදුරු වස්වසවලා උතුම් සිවුරු පූජා කරපු කෙනෙක්. වස්වැසූ පසේ බුදුරජාණන් වහන්සේ නමකට සිවුර හදාගන්න රෙදි කඩක් මන්දි වෙලා තමන්ගේ උතුරු සළුව පූජා කරලා ඒ උතුම් චීවරයට සම්බන්ධ වෙච්ච කෙනෙක්. මේ වගේ සංසාරේ ගොඩාක් චීවර පූජාවල් කළා තියෙනවා. මහා කස්සප මහරහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේගේ සම්බුදු චීවරේ පොරවන තැනට මහානුභාව සම්පන්න වුණා. ඉතින් පින්වතුනි පින්වත් දුවේ පුතේ දරුවනේ මින් යුගයේ අපිට තියෙන ලොකු ප්‍රශ්නයක් තියෙනවා. ඒ තමයි අපිට සිල් රැක ගන්න තියෙන අමාරුව. ගිහි කෙනෙක් දිහා බලනකොට පන්සිල් පද පහ රකින්න හරි අමාරුයි. හුදෙක් ගත්තොත් මේ ඉන්න මිනිස්සු අතර අවංකව කතා කළොත් කට්න පින්කමට පැමිණියාට පොයි දවසට සිල් ගත්තාට නිත්‍ය සීලේ පංච සීලේ නොකොඩව ආරක්ෂා කරන්න හරි අමාරුයි. හිටියොත් අතේ ඇඟිලි ගානට නිතර පන්සිල් රකින්න අය. ඒ කියන්නේ බොරුව හරි ගිය වෙනවා. සමහර අය හරි හොඳයි එක බොනවා. සමහර අයගේ වෙන කිසිම වරදක් නැහැ හොඳට ජීවත් වෙනවා. බොන්නෙත් නැහැ බොරු කියන්නේ නැහැ හොරකම් කරන්නේ නැහැ. නමුත් මොකක් හරි අනියම් සම්බන්ධතාවයක් තියෙනවා. කොතනකින් හරි පන්සිල් පද පහරක් කැඩෙනවා. ඔයාලා දන්නවද? ඒ සීලේ රකින්නේ වීරිය ශක්තිය සංසාරෙන් එයාට එන්නේ නැත්තේ සීලය පිණිස එයා පින් කළා නැති නිසා. සමහර අය ඉන්නෝනේ කිසිම අපහසුතාවයක් නැතුව සීල් රකින්නවා. එයාලට සීල් රකින්න අමාරු නෑ. සමහර අයට පුදුම අමාරුවක් තියෙන සීල් රකින්න. සිල් රකින්නට උපකාරී වෙන තුම්ම පින්කමක් තමයි වස්ත්‍ර පූජාව. මොකද සිල් කැඩෙන්නේ ඉන්ද්‍රිය සංවරය. ඉන්ද්‍රිය සංවරය කියලා කියන්නේ ඇහැ ලෝකෙට විවෘත කරනවා. හැබැයි පේන රූප ෆිල්ටර් කරන්නේ නැහැ.
ඇහැ ලෝකෙට විවෘතයි. ෆිල්ටර් කරන්නේ නැහැ. මොකද්ද ෆිල්ටර් කරනවා කියන්නේ? පේන හැම රූපයක්ම බලන්න එයා සූදානම් නොවිය යුතුයි. යම් රූපයක් බලද්දී හිත ඇවිස්සෙනවා නම් රාගෙන් හරි ද්වේෂයෙන් හරි අමනාපෙන් හරි ලෝභෙන් හරි ඇවිස්සෙනවා නම් එයා ඒකෙන් ඇහැ වහන්නට ඕන. ඇහැ බේර ගන්න ඕන. ඒකට තමයි ඉන්ද්‍රිය සංවරය කියන්නේ. කන ලෝකෙට විවෘත කරනකොට ඇහෙන ශබ්ද වලින් හිත ඇවිස්සෙනවා නම් රාගය උපදිනවා නම් තරහ උපදිනවා නම් ලෝභය උපදිනවා නම් එවැනි ශබ්ද වලින් කන පරිස්සම් කර ගන්න ඕනේ. ඒකට තමයි ඉන්ද්‍රිය සංවරය කියන්නේ. නාසයෙන් විඳින ගඳ සුවඳ, දිවෙන් විඳින රසය, කයින් විඳින පහස. යම් පහසක් දැනෙනකොට රාගයෙන් හරි ආශාවෙන් හරි ද්වේෂයෙන් හරි හිත කැළඹෙනවා නම් එවැනි පහසවල් වලින් කය පරිස්සම් කර ගන්න ඕන. හිතට යමක් හිතා ඉන්නකොට හිත ඇවිස්සෙනවා නම් හිත අවුල් වෙනවා නම් රාගය හෝ අමනාපය හෝ අසතුට හෝ ඇති වෙනවා නම් ඒකෙන් හිත පරිස්සම් කර ගන්න ඕනේ. ඒකට කියනවා ඉන්ද්‍රිය සංවරය කියලා. දැන් ඔබ බලන්න ඔබ චෛත්‍ය හදන පින්කම් කරනවා. ඊළඟට කටින පින්කම් කරනවා. නොයෙක් පින්කම් කරනවා. වටවන්දනාවේ යනවා. ඔය ඉන්ද්‍රිය සංවරයේ කියන පින්කම කරනවද කියලා බලන්න. ඉන්ද්‍රිය සංවරයේ කියන පින්කම අයිති භාවනාවට. සීල සමාධි ප්‍රඥා කියලා මේ අපි කරන පින් කුසල් කැඩුවොත් අපේ ප්‍රතිපදාව ඉන්ද්‍රිය සංවරය කියන එක අයිති සමාධියට. අපේ ජීවිතේ අපි තෝරලා බේරලා මේ රූප ශබ්ද ගන්ධ රස ඉදිරියේ අපි හිතෙන් යම්කිසි තේරීමක් බේරීමක් පෙරා ගැනීමක් කියලා එකක් කරනවද කියලා බලන්න. එතකොට ඉන්ද්‍රිය සංවරය නැති වුණාට පස්සේ තමයි ත්‍රිවිධ දුෂ්චරිතය එන්නේ. පන්සිල් පද පහ රකින්න බැරි. හිත සංවර නැහැ. ඔයාලා දන්නවද? ඉන්ද්‍රිය සංවරය කියන එක සංසාරේ සංස්කාරයක් විදිහට මතුවෙන්නේ වස්ත්‍ර පූජා කරලා තිබ්බොත්. වස්ත්‍ර අතර උතුම්ම වස්ත්‍රය කටින වස්ත්‍රය. එතකොට කටින වස්ත්‍රයේ උතුම්ම නිසා ඒ කටිනේ පූජා කිරීමෙන් උතුම්ම ඉන්ද්‍රිය සංවරයට එනවා. මේ පින්කම් වලදී ප්‍රාර්ථනා කළ යුතු දෙයක් මට සිල් රකින්න උපකාරී වේවා. ඊළඟට මට ඉන්ද්‍රිය සංවරය කරන්න උපකාරී වේවා කියලා. මේ ලෝකේ හොඳටම සිල් රැකපු අය කවුද? මගපල්ලාභි රහතන් වහන්සේලානේ. පෙරෙව්වේ මොන වස්ත්‍රයේද? චීවරය. මේ ලෝකේ හොඳටම ඉන්ද්‍රිය සංවරය කළේ කවුද? එයින් ඵලයේ ලැබුවේ කවුද? රහතන් වහන්සේලා. පෙරෙව්වේ මොන වස්ත්‍රයේද? චීවරය. ඒ නිසා මේ සිවුර පොරවපු කෙනෙක් තමයි මේ ලෝකේ හොඳටම සීල් රැකපු කෙනා. මේ ලෝකේ හොඳටම ඉන්ද්‍රිය සංවරය කරපු කෙනා. හොඳටම හිත පිරිසිදු කරපු කෙනා. ඒ නිසා එවැනි අයට සුදුසුම වස්ත්‍රේ පූජා කිරීමෙන් උතුම්ම කටිනේ පූජා කිරීමෙන් එයා චේතනාවක් පිහිටෙව්වොත් දායකයා මට මේක ඉන්ද්‍රිය සංවරයේ පිණිස උතුම් සීලයේ පිණිස මගඵල නිවන් පිණිස හේතු වේවා කියලා සුදුසුම තැන සුදුසුම චේතනාව පිහිටෙව්වා වෙනවා. ඒ නිසා මම හරියට ඔය වස්ත්‍ර පූජා චීවර පූජාවල් වලට මමත් හරි මනාපයි. කටින පූජාවල් වලට හරි මම මනාපයි. ඉන්ද්‍රිය සංවරයේ සහ සීලයේ තියෙන වටිනාකම මම දන්න නිසා සහ ඉන්ද්‍රිය සංවරය කරන්න කොච්චර අමාරුයිද කියලා තේරෙන නිසා
ඊට පස්සේ සීල් රකින්න එක කොච්චර අමාරුද කියලා තේරෙන නිසා බුදුරජාණන් වහන්සේ වදාලා මේ ලෝකයේ ඉන්ද්‍රිය සංවරයේ වැඩිපුරම කලේ ඉන්ද්‍රිය සංවරයේ වැඩිම කෙනා කෙවෝ. මේ ලෝකේ තියුණුම රාගය තියෙන බුදුරජාණන් වහන්සේ වදාලා සංඝයා අතර තියුණුම රාගය තියෙන කෙනෙක් තමයි කිව්වා නන්ද. සිදුහත් කුමාරයාගේ සහෝදරයා. එතුමා බුදුරජාණන් වහන්සේගේ වචනේට බෑ කියන්න බැරි නිසා තමයි මහාන වුනේ. හෙට මඟුල් ගෙදර අලුත් මාලිගාවකට යන සිදුහත් කුමරුගෙන් හිස්සු රජකම තමන්ව ලැබෙන ජනපද කල්යාණී කියන කපිලවස්තුවේ යසෝදරාව හැරෙනකොට හිටපු ලස්සනම යුවතිය ඇගේ ලස්සන මම දැක්ක සිතුවම් කරුවේ ඈව නිර්මාණය කළා තියෙනවා. ඉන්දියාවේ සිතුවමක් මම දැක්කා. පාත්තරේ අතට දීලා බුදුරජාණන් වහන්සේගේ පිටිපස්සෙන් නන්ද කුමාරයා යනකොට මේ අරයා නාගන ආපු ගමම්මනේ ජනෙල් කවුලෙන් බලලා ජනපද කල්යාණි කිව්වේ ආර්ය පුත්‍රය ඉක්මනට එන්න කියලා. එයා කොණ්ඩේ මෙහෙම අරන් පාත් වෙනකොට කොණ්ඩේ ජනෙල්ෙන් කඩාගෙන වෙනවා පල්ලෑට. දියැලක් වගේ නිල් පාට දියැලක් වගේ ජනෙල්ලේ ඉඳලා අඩි ගානක් කඩාගෙන වැටෙනවා කොණ්ඩේ. අර ජනෙල් කවුළු අතරින් මූණ හඳ වගේ ජනපද කල්යාණී පංච කල්යාණීන් සුසැඳි. ඔයා ඉක්මනට එන්න කිව්වා. දැන් හෙට බඳින්න ඉන්න එක්කේනා. ආරාමයට ගිහිල්ලා බුදුරජාණන් වහන්සේ වදාලා නන්ද මහාන වෙමු. කියවනවා. අපිට තවත් කෙනෙකුට තියෙන ගෞරවය නිසා කොච්චරනම් බෑ කියන්න ඕන දේවල් වලට හා කියන අවස්ථා තියෙනවා. වැඩ තියෙද්දි නෑ වැඩක් නෑ. මොකද්ද කෙරෙන්න ඕන කියලා අහන අවස්ථා තියෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ ළඟ නන්දට බෑ කියන්න බෑ මහාන වුණා. මහාන වුණාට ජනපද කල්යාණිමයි මතක් වෙන්නේ. ජනපද කල්යාණිමයි. හිතවත් හාමුදුරන් කියනවා මම මේ භාග්‍යතුන් වහන්සේ කිව්ව නිසා මහාන වුණා මිසක් මට ඕන මහාන කමක් නැහැ. මට ඕන මහාන කමක් නැහැ. බුදුරජාණන් වහන්සේ ළඟත් පැවිදි වෙලා මහාන කමට බින්දුවක්වත් ආදරේ නැතුව ඒ වුණාට ස්වාමීන් වහන්සේ නමකට කරන්න හොඳ නැති සීල්පද කැඩෙන කිසිම දෙයක් කෙරෙන්නේත් නැහැ. නොකල යුතු දෙයක් කරන්නේත් නැහැ. මහානකමට කැමතිත් නැහැ. දැන් බලන්න සමහර අය ඉන්නවා මහානකමට ගොඩාක් ආසයි. සිවුර අත්හරින්න කැමතිම නැහැ. සිවුරු අරින්න කැමතිම නැහැ. නමුත් එයාගෙන් කෙරෙන්නේම ස්වාමීන් වහන්සේ නමකට ඕනේ නැති දේවල්. නන්ද කුමාරයා නන්ද තෙරුන් වහන්සේ මහානකමට කැමතිම නැහැ. නමුත් අර භික්ෂුන්ගේ සීමාවෙම ඉන්නවා. ඔහු සීමාවෙන් පන්නන්නේ නැත්තේ ඔය නන්ද තෙරුන් සංසාරේ වැඩිපුරම කරපු දෙයක් තමයි කියනවා සිවුරු පූජා කරපු. සීමාවෙම තියෙනවා. අර සිවුරෙන් පිට පන්නවන්නේම නැහැ. පරාජික ආපත්‍ති, සංඝාදිශේෂ ආපත්‍ති ආදී භික්ෂුවකට නොසුදුසු ආපත්‍ය සිද්ධ කරන්නේ නැහැ. හැබැයි කැමතිත් නෑ මහානකමට. ජනපද කල්යාණිමයි මතක් වෙන්නේ. ඊට පස්සේ තමයි දැන් මහානකම එපා වෙලා ඉන්නකොට දැන් ඊට පස්සේ මේ නන්ද ස්වාමීන් වහන්සේ කණ්ණාඩියක් ගෙන්න ගත්තා. මහාන වෙලා පවගදාම කණ්ණාඩියක් ගෙන්න ගත්තා. ගෙන්නගෙන ඇස්වල අඳුන් ගෑවා. මේකප් කළා. මේකප් සෙට් එකකුත් ගෙන්න ගත්තා.
මේ බුද්ධ ශාසනයේ ඔහොම මේකප් කරපු ඔය විදිහට බුදුරජාණන් වහන්සේගේ සමීපයේම හිටපු එකම එක්කෙනා මේකප් කළා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේගේ වගේම සිවුරක් පෙරෙව්වා. ඊට පස්සේ අරහෙන් එනකොට නන්ද කුමරු නන්ද තෙරුන් වහන්සේ සංඝයා හිතුවා බුදුරජාණන් වහන්සේ කියලා අරහෙන් එනකොට මාසන පනවනවා නැගිටිනවා. ළඟට එනකොට වෙන ස්වාමීන් වහන්සේලා. බුදුරජාණන් වහන්සේ වදාලා දර්ශනයෙන්වත් බුදුරජුන් වගේ කියලා අනිත් අයවට රැවට්ටීමක් කරන්න එපා කිව්වා. කියන්නේ අරහෙන් එනකොට අර බුදුරජාණන් වහන්සේ වගේ කියලා කෙනෙකුට හැඟීමක් එහෙමවත් දෙන්න එපා කිව්වා. හේතුව බුදුරජාණන් වහන්සේමයි. ඔය බණ ටික ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ සිල්පදයක් පැනෙව්වා. බුදුරජාණන් වහන්සේ විදිහටම දිගපල්ලට සිවුරු හදන්න තහනම්. බුදුරජාණන් වහන්සේගේ සිවුරේ දිගපල්ල තියෙනවා. ඒ ප්‍රමාණයට කිසිම ආන්දරණමකට සිවුරු හදන්න බෑ. ආනේ නිසා මේ උපාසකම්මලට මේ කියන්නේ පව් පුරව ගන්න එපා අපිට පව් පුරවන්න එපා මෙන්න මේ වචනේ කියලා. ඔබ වහන්සේ දැක්කට පස්සේ බුදුහාමුදුරුවෝ දැක්කා වගේ. බුදුරජාණන් වහන්සේට අගෞරව කරන්න එපා. අපි කොච්චර අසරණ අයද? අපි මේ යුගයේ කොච්චර කරදර බාධා මැද්දේද බුද්ධං සරණං ගච්ඡාමි කියලා බුදුන් සරණ හොයන්නේ. ඒ භාග්‍යවතුන් වහන්සේ නැමැති මහා සිංහරාජයාගේ භාග්‍යවතුන් වහන්සේ නැමැති හිරු මණ්ඩල භාග්‍යවතුන් වහන්සේ නැමැති සඳ මණ්ඩල භාග්‍යවතුන් වහන්සේ නැමැති ප්‍රතාපවත් අග්නි ජාලය දෙව් මිනිසුන් වන්දනා කරන මහා මුනිවරයෙක් ඉදිරියේ අපිව මේ ඒක කොහොමද ඔය කටින් ඔක කියන්නේ? අපි බණ කියනකොට බ්‍රහ්මස්වරයෙන් කිව්වා නම් කට හඬට හරි කියලා කියන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේට බ්‍රහ්මස්වරය තියෙනවා. ඈතින් නන්ද තෙරුන් එනකොට බුදුරජාණන් වහන්සේ වගේ කියන හැඟීම තවත් කෙනෙකුට එන නිසා සිල්පදේකුත් පැනෙව්වා. බුදුරජාණන් වහන්සේ වගේ සිවුරු පොරවන්න එපා කියලා. දැන් තේරෙනවද මෝඩකම්? කරන්නේ ආදින් පස්සේ මෝඩකම. බුද්ධ කියන වචනේ බුදුරජාණන් වහන්සේටම පාවිච්චි කරන්න. පුන්සඳ මඩලක් වගේ කඳු මුදුනේ දිස්වන රන්වන් සිවුරක් පොරවා රැස් විහිදෙන අර කඳ මුදුනක සඳ මඩලක් වගේ රැස් විහිදී තියෙන එකම බුදු කෙනයි අපිට ඉන්නේ. බුදුරජාණන් වහන්සේ වගේ කවුරුත් නැහැ. මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට බුදුරජාණන් වහන්සේ හඳුන්වලා දුන්නා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ වගේ කියන හැඟීමක් මිනිසයා සත්තු කප්පෝ බුද්ධානුබුද්ධ කියන වචනේ රහතන් වහන්සේලාට යෙදුණා. බුදුරජාණන් වහන්සේ ළඟට අවබෝධ කරපු කෙනා කියන අදහසින් කොණ්ඩඤ්ඤන් වහන්සේට බුද්ධානුබුද්ධ තෙරුන් වහන්සේ කියනවා. මේ නිකන් අද කාලේව අපිට කියන්න එපා ඒවා. ඉතින් අපිට ලොකු ස්වාමීන් වහන්සේ නමක් දාලා තියෙනවනේ අපේ ගුරුවරු. ඒ නිසා මේක ගොඩාක් ලොකු ස්වාමීන් වහන්සේත් ওই කාරණාව මාත් එක්ක මතක් කරලා බලන්න මේ ආවසෝ මේ උපාසකම්මලා කියනවා ඔබ වහන්සේ දැක්කට පස්සේ බුදුරජාණන් වහන්සේ දැක්කා වගේ අනේ ඇයි ආවසෝ මේ බණහන මිනිස්සු බුදුරජාණන් වහන්සේට අගෞරව කරන්නේ කියලා. ඇයි බුද්ධ අගෞරවය කරන්නේ? ඉතින් ඔන්න නන්ද තෙරුන් වහන්සේට බුදු කෙනෙක්ගේ අර පෙනුම ඈතින් එන විදිහට සිවුරු පොරවන්න එපා කිව්වා. ඊට පස්සේ ඒ ළඟට එනකොට මේකප් කළා. බුදුරජාණන් වහන්සේ එපා කිව්වේ නැහැ. බුදුරජාණන් වහන්සේ වදාළා නන්ද මං හරි කැමැත්තෙන් ඉන්නේ ඔය සිවුර ශ්‍රමණ සාරූප්‍ය විදිහට පොරවලා
මේකප් අයින් කරලා ඇස්වල අඳුම් තොල් පාට කරන ඒවා අයින් කරලා බිමට යොමු කරපු නෙත් ඇති සාන්ත නන්දයන් දකින්න මං හරි කැමති නන්ද. එච්චරයි කිව්වේ. හොදන ඔය මූණ දැන්. එහෙම සරකලේ නැහැ. මං හරි කැමති සාන්ත නන්ද දකින්න. ඒත් මතක් වෙන ජනපද කල්යාණ. ඊට පස්සේ තමයි දෙව්ලොව ගෙන්නන්න ගියේ මතකයි. දෙව්ලොව ගෙන්නගෙන ගියාට පස්සේ දිව්‍ය අප්සරාවන් ආස හිතුණා. 500ක් ඕන කිව්වා. බුදුරජාණන් වහන්සේ වදාළ එහෙනම් ප්‍රතිපත්තියේ දෙන්න කියලා. ඊට පස්සේ සංඝයා නන්දයන්ව සංවේගයටපත් කළා. නන්ද තෙරුණන්සේ ප්‍රතිපත්තියට පිළිපන්නා. ඉස්සරහට යනකොට තදින්ම හිතට කාවද්ද ගන්නවා. මං ඉදිරියට යෑමේදී කිසිම ඉරියව්වක මට රාග හිතක් එන්න එපා කියලා. තරහ හිතක් එන්න එපා. මගේ හිත අවිස්සෙන්න එපා මම මේ ඉස්සරහට යන ඉරියව්වේ. පිටිපස්සට හැරිලා එන ඉරියව්වේ. මම මෙහෙම අත හරවද්දී අතපා හරවද්දී හිස හරවද්දී කිසිම ඉරියව්වක මට නම් කෙලෙසයක් උපදින්න එපා කියලා සංවර කළා හිත. බුදුරජාණන් වහන්සේ වදාලා නන්ද තරම් තියුණු රාග තියෙන කෙනෙකුත් නැහැ කිව්වා. නන්ද තරම් ඉන්ද්‍රිය සංවර කරන කෙනෙකුත් නැහැ කිව්වා. රාගේ වැඩිම කෙනා වැඩිපුරම හිත සංවර කළා. ඊටමන් කෙටි කලකින් රහතන් වහන්සේ නම බවට පත් වුණා. දැන් ඔබට රාගේ වැඩි නම් ඔබ හිත සංවර කර ගැනීමම තමයි සංවර කරන අය අතර ඔබ උතුම්ම දැනට එනවා. සමහර අයට ෆෝන් එක පාවිච්චි කළා කියලා වීඩියෝ එකක් බැලුවා කියලා ඔය කොල්ලොත් එක්ක රංචුවේ කතා කර කර හිටියා කියලා ගැන්සි බහැලා ඔය ටියුෂන් යන ළමයි ඉස්කෝලේ යන ළමයි කැම්පස් යන ළමයි එහෙම ඇවිස්සෙන චරිත නැහැ. නැති අය ඉන්නවා කීප දෙනෙක්. ඔයාලගේ කණ්ඩායමෙත් ඉන්නවා. අවුල් නැති චරිත. සමහර අයට පුංචි රූප මාත්‍රය ඇති හිත ඇවිස්සෙන්න. පුංචි ශබ්ද මාත්‍රය ඇති හිත ඇවිස්සෙන්න. කවුරු හරි කියන පුංචි වචනේ ඇති හිත ඇවිස්සෙන්න. එච්චර හිත රාගිකයි. එච්චර හිත ඇවිස්සෙනවා. ඒවත් එක බලනකොට මේ රන්දිකස කරපු කටිනේට තමන්ගේ සිසු දරුවන්ගේ රුපියල හරි ඒ සර්ට තනියෙන් කටිනේ කරන්න බැරි කමක් නිසා නෙවෙයිනේ. ඕකට කියන්නේ අනුකම්පාව. ඕකට කියන්නේ දයාව කියලා. කවදා හරි දවසක ওই දරුවන්ට ඉන්ද්‍රිය සංවරය කරන්න සීලය රකින්න ඔය පින උපකාරී වෙනවමයි. ඔන්න ඔය වගේ පිනක් අපේ පින්න පොළොස කළා අඟුලිමාල සෑය හදද්දී ඒ ළමයි එකතු කරගෙන ඒ ළමයි අනවශ්‍ය දේවල් වලට වියදම් කරන මුදල් එකතු කළා වරදින් අත්මිදුන මුනිවරයා වෙනුවෙන් ඒ සෑය හදන්න පරිත්‍යාග කරන ළමයි යොමු කළා ලක්ෂ ගානක මුදලක් එකතු කරා. ටියුෂන් එකේ ළමයිගේ මං ඒ කාලේ ගුරුතුමාටත් ඒ ළමයිටත් ප්‍රශංසා කළා. උඹලගේ අතින් වැරදි වේවි දරුවනේ. අඩුපාඩු වෙලා ඇති. ඒ වුණාට අඟුලිමාල මහා සෑය වෙනුවෙන් වරදින් අත්මිදීම වෙනුවෙන් වරදට පෙළඹ වෙන රුපියල් හරි එකතු කරලා සෑයට පූජා කරපු එක උඹලට ප්‍රාකාරයක් වෙලා උඹලව ආරක්ෂා කරනවා කියලා. අද කාලේ අවශ්‍යම දෙයක් ඉන්ද්‍රිය සංවරය. අද කාලේ අවශ්‍යම දෙයක් පන්සිල් පද පහවත් රකින්න එක මිනිස්සෙක් වෙලා ඉපදිලා කරගන්න බැරිම දෙයක. එක්කෝ අපි ප්‍රතිපත්තිය පුරන්න ඕන. එහෙම නැත්නම් ප්‍රතිපත්තිය පිණිස පුණ්‍ය සංස්කාර සකස් කරන්න ඕන. ඔය ප්‍රතිපදා දෙකේ ඉන්න ඕන ශ්‍රාවකයා. කියන්නේ සීල සමාධි ප්‍රඥා වශයෙන් මාර්ගය පුරුදු කරන්න ඕන. ඒක පුරුදු කරද්දී අපිට එන අපහසුතාව තියෙනවා. සීල් රකින්න අමාරුව, භාවනාවට අමාරුව, මතක ශක්තිය අමාරුව. ඒතකොට ඒකට ප්‍රතිවිරුද්ධ පුණ්‍ය සංස්කාරය සකස් කරන්න.
දැන් සිල් නම් රකින්න අමාරු. අපිටම කෙනෙක් ඉන්නවා බඹසරට ආසයි බඹසර රකින්නම බෑ. අද කාලේ බඹසර කියන එක රකින්නම බැරි තැනටම අමාරුයි. එතකොට එයා කළ යුතු මේ ප්‍රතිකර්ම තියෙනවා. ප්‍රතිකර්ම ප්‍රතිවිරුද්ධ කර්මයක් කරන්න ඕන. එකක් තමයි බඹසර රැකපු මුනිවරුන්ට නිතර වඳින්න ඕන. බඹසර රකින්න මුනිවරුන්ට ප්‍රශංසා කරන්න ඕන. ඊළඟට බඹසර මේ රකින්න අයට ගරු කරන්න ඕන. තවත් කෙනෙක්ගේ සීලය කැඩෙන විදිහට කටයුතු නොකර ඉන්න ඕන. එවැනි වචන නොකිය ඉන්න ඕන. රාගයේ ඇවිස්සෙන දේවල් ෂෙයා නොකර ඉන්න ඕන. තමන් යමකින් ඇවිස්සුණා නම් ඒ ඇවිස්සිල්ල තව කෙනෙකුට නොදී ඉන්න ඕන. ඊළඟට සීලේ රැකෙන පුණ්‍ය කර්ම බලන්න. දැන් අපි ගත්තොත් එහෙම පත්තිනි මෑණියන්ගේ අතීත කතාවල විස්තර එනවා. පත්තිනි මෑණියෝ දෙවියෙක් වුණේ මොකක් නිසාද? පතිවෘතාව නිසා. පත්තිනි දේවතාවිය යසෝදරාවගේ මාවත යන කෙනෙක්. ඉතුමිය ස්වාමියා වෙනුවෙන් පණ දීලා මිනිහා මොන සල්ලාලෙක් වුණත් තමන් පණ දීලා තමන්ගේ අන්‍යයන් සම්බන්ධතා නැහැ. ඒ නිසානේ එයා තමන්ගේ පියයුර කඩලා ශාපකලේ තමන්ගේ ස්වාමියාට හානි වෙද්දී කරපු දේ වැරද්දක් වෙන්න පුළුවන් පඬිපුරේ ගිනි තියපු එක. නමුත් ඇය හැම දෙයක්ම කළේ ස්වාමියා වෙනුවෙන්. ස්වාමියාගේ වියෝවෙන් පස්සේ මම දන්න විදිහට ඇය පැවිදි වුණා. බ්‍රහ්මචාරී වුණා. අදත් දෙව්ලොව සිටිනවා. දේවතාවියක් බ්‍රහ්මචාරී. පත්තිනි මෑණියෝ ඇය ඒ පතිවෘතාවටයි බඹසරටයි එන්න හේතුවක් තමයි කියනවා. පත්තිනි මෑණියෝ කලින් ජීවිතයක වස්වැසූ සංඝයාට සිවුරු 1000ක් පූජා කළා තියෙනවා. ඒකෙන් එයා සිල්වත්. සිල්වත් නිසා ප්‍රබලයි. ප්‍රබල නිසා ලංකාවේ කොච්චර දිව්‍යාංගනාවෝ ඇතිද? ලංකාවේ එකම දැහැමි දිව්‍යාංගනාව විදියට පිදුම් ලබන්නේ පත්තිනි දේවතාවයමයි. උතුම් සීලයකට ඇවිල්ලා. බලන්නකෝ. එයාලටත් ඒ චීවර පූජාවේ ආනිසංස ආපු හැටි. ඒ නිසා හැම කටිනකදීම මතක් කරගන්න දූල පුතාලට මම මේ කියන්නේ. මේ අම්මලාට නම් කියන ඒවා තේරෙනවද දන්නේ නැහැ. මේ බණ ටික කියලා ඉවරුණාට පස්සේ කියයි බුදු කෙනෙක් වගේ බණ කිව්වා කියලා. බුදුරජාණන් වහන්සේ ගැන හිත පහදවන්න, ශාසනය ගැන හිත පහදවන්න ස්වාමීන් වහන්සේ කොච්චර මහන්සි වෙනවද කිව්වනම් අහිංසකයි. ඒ වචනේ අහිංසකයි. දැන් ආනන්ද ස්වාමීන් වහන්සේ ස්වාමීනි අපි වෙන පළාතකට යම් මේ පළාතේ අපිට බයිනවා වැඩි කිව්වේ අහිංසකයි. මිනිස්සු ගැන කරුණාවයි. පව් මිනිස්සු පව් කරගන්නවා කියලා. ඉවසන්න බැරි නිසා නෙවෙයි ආනන්ද සංසි සෝවාන් කෙනෙක්. සත්පුරුෂයා ඉවසන්න එක පිළිහිටලා තියෙන එක. ඔය ලොකු සන්නාංශ ඉවසන්නේ සත්පුරුෂය ඉවසනවා. අහිංසක වචන මිනිස්සුන්ගේ තියෙනවා. ඒ නිසා අහිංසක වචන පාවිච්චි කරන්න. ඉතින් ඒ නිසා මං කියන්නේ දුවේ පුතේ අපිට අමාරුම පැත්ත අපි කවර කරමු. අපිට සිල් රකින්න අමාරු නම් හිත සංවර කරගන්න අමාරු නම් ඒකට ප්‍රතිවිරුද්ධ කර්මය කරමු. ඊළඟට තමයි Tamanට ගොඩාක් කරදර වැඩි නම් බාධක වැඩි නම් ඔයා අනිවාර්යෙන් කටින පින්කමකට සම්බන්ධ වෙන්න. කරදර බාධා දුරු කරන පිනක්. ජීවිතේ හැරවුන් ලක්ෂයක් කටිනේ කියන්නේ. ජීවිතේ හැරවුන් ලක්ෂයක්. සමහර අය ඉන්නවා සුවසේ ධනය හම්බ කරන. සුවසේ ජීවත් වෙන. ඊළඟට සුවසේ සමාජයේ ප්‍රසිද්ධ වෙලා ඉන්න. සමහරට ඔයාගේ ওই සැපේ ඉදිරියේ සංසාරේ කටිනයකට සාදු කියපු පිනක් තියෙන්නත් පුළුවන්. Tamanට සැපේ උපද්දවපු පිනට ගරු කිරීම වශයෙන් උත් පුළුවන් මනුස්සයත් කටිනේ කරන්න ඕන. පරාක්‍රම බාහු රජුරෝ මේ කටිනානිසංස අහලා එක අවුරුද්දක මුළු ලංකාවේ හැම පන්සලකම කඩින බාර ගන්නවා.
එක අවුරුද්දේ ඒ මුළු ලංකාවෙම කටින කළා තියෙනවා. ඒ පරාක්‍රම බාහු රජුරෝ දැන් කොහෙද ඉන්නේ කියලා දන්නවද? නිම්මාන රති දෙව්ලෝ ඉන්නේ. නිම්මාන රති ඉන්නේ. දුටුගැමුණු රජුරෝ කටින පින්කම් 24ක් කළා තියෙනවා. ඒ වගේ රජදරුවෝ ශාසනය ගැන හැඟීමක් තියෙන අය තමන්ගේ ජීවිතේ ප්‍රබල පිනක් විදිහට සැලකුවා කටින පින්කමක් කරන එක. අද කාල රජෙකුටවත් කරන්න බැරි පිනක්. අද කාලේ හරසරින් මේ අවුරුදු 100ක් විතර ඇතුළත ඉතිහාසයේ රජවරු ඇමතිවරු මුල් වෙලා කරපු මූලික කටින පින්කමක් බලන්නකො ඉතිහාසයෙන් ඔයලා තියෙනවද කියලා? එහෙම නෑ. ඒ කියන්නේ අද කාලේ රජවරුන්ටවත් කරන්න බැරි පින්කමක් තමයි මේ අහිංසක මිනිස්සු කරගන්නේ. ඉතින් උතුම් පින්කමක් නිසා මේකට ගෞරවයෙන් සම්බන්ධ වෙන්න. දූල පුතාලා පැටව අනිවාර්යෙන් සම්බන්ධ වෙන්න. ඉස්කෝලේ යන්න කෑම බීම වලට පන්ති ගාස්තුවට ලැබෙන එකෙන් පොඩි මුදලක් ඉතුරු කරලා තියාගන්න කටිනෙට. තමන්ගේ ගුරුවරයා හෝ තමන්ගේ ගමේ කෙනෙක් හෝ තමන් අඳුරන කෙනෙක් හෝ තමන්ගේ ආරාමයේ හෝ පන්සලේ හෝ කටිනේ වෙනුවෙන් අනිවාර්යෙන් කරන්න. අපේ අම්මලා මොකද්ද පිනකට අපිට පුංචි කාලේ ඉඳලා හුරු කරලා තිබ්බ පුතේ හැම කටිනකටම උඹ ගියත් මොන හරි දෙයක් පූජා කරපන් කියලා. ඒකට අපි ගොඩාක් දුෂ්කර කරදර අගහිකම් පවුලක් අපි. මට මතකයි එක කටිනයකට පෑනක් පූජා කරන. එච්චරයි පුළුවන් මම. මම දන්නේ කටින සිවුරට නම් ගමෙන් රුපියල් 50 එකතු කරනවා. ඊළඟ කටිනේට පොතක්. ඊළඟ කටිනේට ඉදලා. ඊළඟ කටිනේට කොස්සක්. ඊළඟ කටිනේට සිවුරක්. ඊළඟ කටිනේට තුවාය. ඊළඟ කටිනේට කොට්ටයක්. ඊළඟ කටිනේට මේ පැදුරා. එතකොට අපි කොච්චර කරදර ආර්ථික අගහිකම් පවුලක්ද කියනවනම් මම අවුරුදු 19ට පිරිකර 19යි පූජා කරලා තියෙන කටින වලට. ඒ වුණාට ඔබට අද පිරිකර 100ක් පූජා කරන්න පුළුවන් එක කටිනේ. අපි මුළු ජීවිත කාලෙම කරපු පින් සමහරට ඔබට එක කටිනෙන් කරන්න පුළුවන්. ඊළඟට මතක ශක්තිය අඩු අයට තියෙන ප්‍රතිකර්ම තියෙනවා. දැන් අපි කියමු මේ කටින චීවරේ රඳවන එකක් පූජා කළා. යමක් රඳවන දරා ගන්න දෙයක් පූජා කිරීමෙන් මතක ශක්තිය හිටිනවා. බුද්ධ පූජා භාජන පාතර යමක් දාලා තියෙන රඳවන ඒකෙන් තමයි මතක ශක්තිය එන්නේ. පුන් කලස් පිරුණු මතකයක්. මම පුන් කලස් පූජා කරනකොට මම හිතනවා මගේ ජීවිතේ කුසලෙන් පිරේවා. පිනෙන් පිරේවා. කුසල් සම්පතෙන් සෞභාග්‍යමත් වේවා. හොඳ නැද්ද අර ඔයාලා බුදුන් දැක්ක කිකිය ඉන්නවට වඩා ඒ වගේ උතුම් චේතනාවක් තියාගන්න එක. සමහර අයට තියෙනවා පැතිරුණු අපකීර්තිය. එයාට අනිත් අය කැමති නෑ. ඇරුණත් වැරදි. එයා ප්‍රතිකර්මයක්. අනිත් අයගේ ආදරේ අඩු නම් අනිත් අයගේ ආකර්ෂණයට අඩු නම් තමන් බලාපොරොත්තු වෙන පිළිගැනීම අනිත් අයගෙන් ලැබෙන්නේ නැත්තම් ඔයාට හොඳ පින්කමක් තමයි සුවඳ පූජාව. සුවඳ හඳුන් කුරු පූජාව, සුවඳ කුඩු පූජාව, සුවඳ පූජාව. සුවඳක් තිබ්බම ඉක්මනට දැනෙනවා ඒක. ඒ වගේ එයා ගැන ඔක්කොටම සංවේදී වෙනවා ඉක්මනට. සුවඳ පූජාව. වහා වැටෙන නුවණ ලැබෙන පිනක්. ඒ වගේ පිළින්දි වච්ච මහරහතන් වහන්සේ සංසාරයේ කරපු පින්වල විපාක ගැන විස්තර කරපු තැන් තියෙනවා. ඒ බණ කතාත් අහලා ඔයාගේ ජීවිතේට අඩුපාඩු පින රැස් කරගන්න. ඔයාට අමාරු පින රැස් කරගන්න. දැන් අද ධර්ම දානෙ දෙන පින්වතුන් රන්දිකසට පින් දෙන්න ඕනේ. ඒ අවස්ථාව දුන්නා. ඒ ඉතාලියේ මිලානෝ පදිංචි ඒ ශාක්‍ය මේඝවර්ණ පුතාට ඒ පුතාට කතා කිරීමේ දුර්වලතාවයක් තියෙනවා. එතකොට ඒ අම්මලා ප්‍රතිකර්මයක්. ඒ තමයි පුතාට කතා කිරීමට ආශිර්වාද කරන්න දහම් කතාව ලෝකේ පතුරවලා.
ධර්ම දාණය දීලා ඒ පුණ්‍ය විපාකයෙන් සෙත් පතනවා. මීට කලින් එක මේ වෛද්‍යවරයෙකුයි එතුමාගේ බිරිඳයි පිනක් කළා. ඒ වෛද්‍යවරයාගේ උගුරේ පිළිකා සෛල ස්ථාන 13ක තියෙනවා. ඒක ඔපරේෂන් එකත් එක්ක යට කතා කරන්න අමාරු වෙනවා. එයා මයික් එකක් බෆල් එකක් සහිතව ධර්ම දානයක් දෙන්න පින්කමක් කළා. ඊළඟ පාරේ ආව චෙක් කරන්න යනකොට එයාගේ පිළිකා සෛල නැහැ. එයා වෛද්‍යවරයෙක්. එයාව රවට්ටන්න පුළුවන් කෙනෙක් හෝ එයා මෝඩ කතා කියන කෙනෙක් නෙවෙයි. අනිත් එකේ වෛද්‍යවරයා දෙමළ කෙනෙක්. එයා අතිශයින් පැහැදුනා මේ පිනක විපාකවලට. ප්‍රතිවිරුද්ධ කර්ම. සීල් රකින්න අමාරු නම් සීල් රැකීමට උපකාරී වෙන පින් කරන්න. බණ මතක හිටින්නේ නැත්තම් මතක හිතීමට උපකාරී වෙන පින් කරන්න. හිත හැම වෙලාවෙම නරක දේවල් වලින් කිලිටි වෙනවා නම් අතුපතු ගෑම සෑමලු බෝමලු පිරිසිදු කිරීමෙන් පින් කළා මගේ හිතෙනුත් කුණු අයින් වෙලා හිත පිරිසිදු වේවා කියලා පතන්න. ඒ නිසා නිවන පිණිස තිබෙන පුණ්‍ය විපාකේ සුරක්ෂිත කරවන ඉන්ද්‍රිය සංවරයේ සීලය ආදී උතුම් ගුණධර්ම ඇති කරවන ලෝහි උතුම් වස්ත්‍ර පූජාව වූ කටින චීවර පූජාවටයි ඔබ සූදානම් වෙන්නේ. ඒ නිසා කටින චීවරේ සාංගික කරනකොට මේ පින මට උතුම් අමාමහ නිවන පිණිසත් ඒ වගේම උතුම් සීලයේ පිණිසත් ඉන්ද්‍රිය සංවරයේ පිණිසත් සංසාර දුකින් එතර වීම පිණිසත් හේතු වාසනා වේවා කියන අදිෂ්ඨානෙ හිතේ තියාගන්න. ඉතින් ඔයාලට වාසනාවක් කටින චීවරේ සාංගික කරන්න කලින්ම මේ අනුශාසනාවට සවන් දෙන්න ලැබිච්ච එක මේ ලෝකේ මගඵල ලැබූ අරහත්ත්වයට පත්වන උතුම් ශ්‍රාවකයන් වහන්සේලා සංසාරයේ කරන ලද පින්කම් අතර සුවිශේෂී පින්කමක් තමයි වස්වැසූ සංඝයාට මේ චීවර පූජාව. ඒ පින්කම අද ඔබ ක්‍රැස් කරගන්න සූදානමින් සිටිනවා. ඒ පින්කමට උපකාර පිණිස තමයි මේ මණ්ඩප ලස්සනට සරසලා විදුලි රැහැන් වලින් මේ වටේ ලස්සනට අද උදේ පෙරහැර දකින්න ඇති. මට ඇහුණා සමහර අය කියනවා ලස්සනම මේ කටිනු පෙරහැර කියලා. ඊට පස්සේ පිළිවෙලට ඒ චීවරයට උතුම්ම ගෞරවය ලැබලා දීලා ඒ උතුම් කෙනෙක් උතුම් විදිහට වඩම්මනවා වගේ කටින චීවර රාජයා වැඩැම්මෙව්වා. ඉතින් ඒ චීවරයේ ගරුතර මහා සංඝරත්නයට පූජා කරනවා. එච්චර උතුම් චීවරයක් තමයි අපි සංඝයාට පොරවන්න දෙන්නේ. එහෙමත් පොරවන් පෙරහැරවල් කරලා කටින චීවරය සංඝයාට පූජා කරපු ඔය කටවල් වලින් මැරෙනකල් සංඝයාට දුස් කියන්න එපා. හාමුදුරුවන්ගේ අදකුද හොයන්න එපා. පිරිහෙනකොට පිරිහෙන්නේ සංඝයා විතරක් නෙවෙයි. ගිහි මිනිස්සුත් පන්සිල් පද පාවත් රැක ගන්න බැරි තැනට පිරිහෙනවා. ඒ නිසා බුද්ධ ගෞරවය අඩුවීම, ධර්ම ගෞරවය අඩුවීම, සංඝ ගෞරවය අඩුවීම, ශික්ෂා ගෞරවය අඩුවීම, සමාධි ගෞරවය අඩුවීම තමයි බුද්ධ ශාසනය පිරිහෙන්න බලපාන්නේ. ඒ නිසා සංඝයාට දොස් කියන්න එපා. සංඝයාගේ ගුණ කියන්න. රහතුන්ගේ ගුණ කියන්න. ඇයි මෙච්චර උතුම් ජීවරයක් පොරවන්න වාසනාව තියෙන සංඝයාටනේ. ඔයාලට කොච්චර ලොකුවට කෑ ගැහුවත් ඔයාට පුළුවන් දෙයක කරන්න. අද කාලේ හාමුදුරු රජ සැප විඳිනවා. එහෙනම් ඔයත් මහාන වෙලා විඳින්න ඕක එක දවසක් ඔය රජ සැප. ඔහොම මහාන වෙලා නම් අපිටත් ඉන්න බැරිය. එක දවසක් ඉන්න පුළුවන් නම් අනුන්ගෙන් කාලා තියෙන සැර කියලා බයිනවා හාමුදුරන්. ඉතින් ඔයා මහාන වෙලා එක වේලක් කන්නකෝ අනුන්ගේ. වැඩි ඕනේ මේ දානේ වළඳන දුෂ්කරතාවෙම ඇති ඔයාලට පහදිනවා නම්. මෙච්චර මේ සෙනඟක් මැද ඔයාට කෑම එකක් දීලා තනියෙන් ගන්න කියන්නකො බලන්න ඔයාට කන්න පුළුවන්ද කියලා. ඒ නිසා සමහර අයට කොච්චර මහාන වෙන්න ආසක් තියෙනවද? නමුත් ඒ අවස්ථාවට යන්න බෑ.
දුෂ්කර දෙයක් පැවිද්ද කියන්නේ. ඉතින් ඒ ස්වාමීන් වහන්සේලා පැවිද්ද උපසම්පදාව රැකගෙන හිටපු නිසා තමයි මිනිසුන්ට ඒසා විපාක ලැබෙන ආනිසංසයක් සකස් වෙන්නේ. ඉතින් ඒවට ගරු කරන්න. ඉතින් ඒ නිසා අද මේ ධර්ම දානයේ පින ඉතාලියේ මිලානෝ නුවර පදිංචි පින්වත් ශාක්‍ය මේඝවර්ණ පුතාට සිත ප්‍රාර්ථනා කරන්න ප්‍රසාද් සානක තාත්තා සමම්මලි අධිකාරී අම්මා. ඒ දෙදෙනා මේ පින්කම කරන්නේ. ඉතින් මේ කඨිනානිසංස පින්වල බලේනොත් මා විසින් ධර්ම දානය ලබා දුන්න පින්වල බලේනොත් අද මේ ධර්ම දානයේ පින්වල බලේනොත් ශාක්‍ය මේඝවර්ණ පුතාට කතා කිරීමට තියෙන බාධා කරදර කර්ම විපාක දුරු වෙලා ඒ දරුවට සුවසේ බුදුරජාණන් වහන්සේගේ ගුණ කියන්න ධර්මයේ ගුණ කියන්න සංඝයාගේ ගුණ කියන්න පිරිත් කියන්න හොඳට කතා බහ කරන්න හැකියාව ලැබේවා කියලා සිත පතමු. ඉතින් මේ පින්කමට මුල් වන ප්‍රසාද් සමම්මලී දෙමව්පියන්ට සිත පතනවා. සුමන සමන් දෙවියන්, විසමුනි දෙවියන්, විෂ්ණු දෙවියන්, කතරගම දෙවියන්, විරූපාක්ෂ දෙවියන් ඇතුළු දෙවිවරුන්ට පින් දෙනවා. ඒ දරුවා සුවපත් කරත්වා කියලා. මිය පරලෝකීය සීලවතී, චන්ද්‍රිකා, මල්ලිකා, රංජනී, ලෙස්ලි, මාග්‍රට්, ප්‍රේමදාස කියන මියගිය ඥාතීන්ටත් පින් පමුණවනවා. අනුමෝදන් වේවා. ශාක්‍ය මේඝවර්ණ පුතාට වෛද්‍ය පහසුකම් සලසන වෛද්‍යවරුන්ට, ගුරුවරුන්ට, රාජ්‍යසීයට, ජනක මාමාට, ගාමිණී මාමාට ඇතුළු කල්යාණ මිත්‍ර සියලු දෙනාටත් උසස් පෙළට පෙනී සිටින මංසලා, ලිහිණි, උදාරී, මනුජ, දිවුරන්, අබිනෙත් කියන දරුවන්ටත් ඒ වගේම කටින චීවරයේ ඇත්තන්ගේ කටින පින්කමට උපකාර කළ යෝහාන්, තිලිනි, ආර්ය, අවේරා යන සියලු දෙනාටත් අසනීපෙන් පසු වන අජන්ත, කාන්ති, විමලා, රුචිනි යන අයටත් කාංචනා, මින්ඩිස් ඇතුළු පවුලේ සියලු දෙනාට දයාවති, ටයිටස් දෙමව්පියන්ට මදුකා, නන්දාවති, අනුලා, සුමිත්‍රා, මාලනී, චන්ද්‍රකාන්ති, ලීලාවති, සුභාසිනී යන අයටත් පින් පමුණුවනවා. සද්ධා වංශ ස්වාමීන් වහන්සේ වැලිමඩ අසපුවේ මිලාන අසපුවේ වැඩ සිටින සියලු ස්වාමීන් වහන්සේලා ඇතුළු සියලුම සංගරුවනටත් පින් පමුණුවනවා. ඒ වගේම අපේ කටිනේ පින්කමේ නිරන්දික ජයවර්ධන ගුරුතුමා ඇතුළු ඒ සියලු දෙනාට පින් පමුණුවනවා. සියලු දෙනාට මේ උතුම් පින චතුරාර්ය සත්‍ය අවබෝධ කරන්නම හේතු වාසනා වේවා.